ඔබේ වකුගඩු දෙකම අක්‍රිය වුණොත් ඔබට ජීවත් වෙන්න මාසකට ලක්ෂ ගණනක් වියදම් කරන්න වෙනවා කියලා ඔයා දන්නවද? අපි අද බලමු වකුගඩු වල ක්‍රියාකාරීත්වය වගේම වකුගඩු ආරක්ෂා කරගන්න අද ඉඳන්ම අනුගමනය කරගන්න ඕනේ පියවර 7ක් සහ වකුගඩු නරක් වුණොත් ඔබට දරන්න වෙන අතිවිශාල වියදම ගැන. ඒක නිසා මේ වීඩියෝ එක ඉවර වෙනකල්ම රැඳිලා ඉන්න. ඔබේ වකුගඩු කියන්නේ හරියට ඔබේ ගෙදර තියෙන වතුර ෆිල්ටර් එක වගේ දෙයක්. අපේ ලේවල තියෙන විස ඔක්කොම පෙරා හරින්නේ මේකෙන්. ෆිල්ටර් එක සවුත් වුණොත් අපිට ඒ වතුර බොන්න බැරි වෙනවා නේද? අන්න ඒ වගේම තමයි වකුගඩු නරක් වුණොත් මුළු ඇඟම විෂ වෙන්න ගන්නවා. ඒ අත්විඳින වේදනාව වචන වලට පෙරලන්න මට නම් තේරෙන්නේ නැහැ. ඉතින් මැෂින් එකක් මාර්ගයෙන් ලේ සුද්ධ කරන්න රෝහල් ගානේ රස්තියාදු නොවි ඉන්න නම් අද ඉඳන්ම මේ පියවර 7 අනුගමනය කරන්න. පළවෙනි පියවර. වතුර කියන්නේ හොඳම බෙහෙතක්. වකුගඩු වල ප්‍රධානම රාජකාරිය තමයි විස පෙරන එක. වතුර නැතුව කොහොමද ෆිල්ටර් කරන්නේ? ඔබ දවසට ලීටර් 2.5ක් 3ක් අතර ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම වතුර බොන්න ඕනේ. මේකට ලේසිම මිම්මක් තියෙනවා. ඔබ මූත්‍රා කරන විට ඒ වතුර වගේ සුදු පාටට හෝ ඉතලා කහ පාටට තියෙන්න ඕනේ. ඒක තද කහ පාට නම් ඒ කියන්නේ ඔබේ වකුගඩු හරිම අමාරුවෙන් වැඩ කරන්නේ කියන එක මතක තියාගන්න. දෙවෙනි පියවර තමයි ලුණු කන එක අඩු කරන එක. අපි ලුණු වැඩිපුර කනකොට රුධිර පීඩනය ඒ කියන්නේ ප්‍රෙෂර් එක වැඩි වෙනවා. ප්‍රෙෂර් වැඩි වුණාම වකුගඩුවේ තියෙන ඊටාම සියුම් නහර පිපිරෙන්න ගන්නවා. ඒ නිසා වත් පිඟානට අමතර ලුණු දාගන්න පුරුද්ද අදම නවත්තන්න. ඒ වගේම ලුණු රසට තියෙන පැකට් කර කෑම ಜಾති සීමා කරන්න. තුන්වෙනි පියවර. ගොඩක් අය කරන ලොකු වැරද්දක්. වේදනානාශක පෙති හිතුමතේ බොන්න එපා. කොන්දරි දෙනවා කියලා, දන හිස රිදෙනවා කියලා ෆාමසියෙන් අහලා නසයිඩ්ස් වර්ගයේ වේදනානාශක දිගින් දිගටම බොන්න එපා. මේවා දීර්ඝකාලීන භාවිතය වකුගඩු නරක් වීමට ප්‍රධානම හේතුවක්. ඇඟේ අමාරුවට පැරසිටමෝල් පෙත්තක් ගැනීම සාපේක්ෂව ආරක්ෂිතයි. ඊට වඩා දෙයක් අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් හමු වෙන්න. හතරවෙනි පියවර. සීනි පාලනය. ලෝකයේ වකුගඩු අක්‍රිය වීමට අංක 1 හේතුව තමයි දියවැඩියාව. රුධිරයේ සීනි මට්ටම වැඩි වුණාම ඒක වකුගඩුවේ ෆිල්ටර් වලට හානි කරමින් ඒවා සම්පූර්ණයෙන්ම බ්ලොක් කරලා දානවා. ඒ නිසා ඔබේ සීනි මට්ටම පාලනය කරගන්න එක ඉතාම වැදගත්. පස්වෙනි පියවර. මූත්‍රා යන්න නොදී හිර කරගෙන ඉන්න එපා. වැඩක ඉන්නකොට, ගමනක් යනකොට මූත්‍රා බර හැදුනත් පැය ගණන් ඉවසන් ඉන්නවද? එහෙම කරන්න එපා. ඒන් මූත්‍රාශයේ බැක්ටීරියා වර්ධනය වෙලා ඒවා වකුගඩු දක්වා ගමන් කරලා බරපතල වකුගඩු ආසාදන ඇති කරන්න පුළුවන්. 6 වෙනි පියවර. ධූම්පානයෙන් ඈත් වෙන්න. ධූම්පානය නිසා වකුගඩු වලට යන රුධිර ප්‍රමාණය අඩු වෙනවා. ලේ ලැබුණේ නැති වුණාම වකුගඩු සෛල මැරෙනවා. 7 වෙනි පියවර තමයි අවුරුද්දකට වරක් ස්ක්‍රීනින් එකක් කරගන්න එක. වාහනේ සර්විස් කරනවා වගේ ඔබේ වකුගඩු සර්විස් කරන්න බෑ. හැබැයි තත්ත්වය කලින්ම බලා ගන්න පුළුවන්. වයස අවුරුදු 40 පැන්න හැමෝම අවුරුද්දකට වරක්වත් වෛද්‍ය උපදෙස් මත සීරම් ක්‍රියටිනින් සහ EGFR කියන රුධිර පරීක්ෂණ අනිවාර්යයෙන්ම කරගන්න. අපි හිතමු ඔබ මේවා ගණන් ගන්නේ නැහැ කියලා. යම් දවසක වකුගඩු දෙකම අක්‍රිය වුණොත් ඔබට මොකද වෙන්නේ? ඔබට ඩයලයිසිස් කරන්න වෙනවා. සතියකට දෙපාරක් තුන් පාරක් ලේ ටික මැෂින් එකකින් සුද්ධ කරන්න වෙනවා. රජයේ රෝහලවල පොලිම නිසා පුද්ගලික රෝහලකට ගියොත් එක වාරයකට රුපියල් 15000ක් 25000ක් අතර මුදලක් යනවා. ඒ කියන්නේ මාසෙකට ලක්ෂ 1.5ක් විතර. එහෙමත් නැත්නම් අලුත් වකුගඩුවක් බද්ධ කරන්න වෙනවා. ඒකට පුද්ගලික රෝහලක ලක්ෂ 30ත් ලක්ෂ 50ත් අතර, ඒ කියන්නේ මිලියන 3ත් 5ත් අතර විශාල මුදලක් වැය වෙනවා. ඉතින් ලක්ෂ ගණන් රෝහල් වලට පූජා කරනවට වඩා අද ඉඳන් වතුර වීදුරුවක් වැඩිපුර බොන එක කොච්චර ලාභද නේද? මෙවැනි දැනුවත් කිරීමක් තවත් කෙනෙකුගේ ජීවිතයක් බේරගන්න පුළුවන්. ඒ නිසා මේ වීඩියෝ එක ෂෙයා කරන්න.